හදම සුපිරි දඩමස් පාරක්. මේ රෙසිපිය ඉතින් සුපිරියක් තමයි. එකපාරක් කෑවොත් ඉතින් 10 පාරක් කන රෙසිපියක්. මුලින්ම සෝයා මීට් එකට නටුණු නුන වතුර දාලා විනාඩි 10ක් විතර තඹ ගන්න ලුණු ටිකකුත් දාලා. ඊට පස්සේ හොඳට මිරිකලා වතුර ටික අයින් කරගන්න. රත් කරගන්න තෙල්. ඊට පස්සේ දාගන්න කුරුඳු කෑල්ල. අබ. ලුණු දාගන්න හොඳට. සුදු ලුණු ටිකක්, රම්පේ කරපිංචා, අමු මිරිස්, මාළු මිරිස්, දුම් දාන නයි මිරිස්. තක්කාලි දාගන්න තරමට ඉතින් රස වැඩි. මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු කෑලි මිරිස් පොඩි ප්‍රමාණ වලින් දාගන්න. මේ ටික හොඳට හැඳි ගාලා දැන් හොඳට උයා ගන්න ඕනේ පාට වෙනකම්. මෙන්න මේ වගේ. ලුණු ටිකක් දාලා කලවම් කරලා පොඩි වෙලාවක් තියාගන්න. දාගන්න තක්කාලි සෝස්, සෝයි සෝස්, ඔයිස්ටර් සෝස්. මේ ටිකත් හොඳට කලවම් කරලා තව පොඩි වෙලාවක් තියාගන්න ඕනේ අපි ලිපේ. දැන් ඉතින් දඩමස් ටික එකතු කරලා හොඳට කලවම් කරලා හැඳි ගාලා තියාගන්න ඕනේ අපි. හදාගත්ත සෝස් එක කෑලි වලට හොඳට ගෑවෙනකම් හොඳට හැඳි ගාලා මික්ස් කරගන්න අමතක කරගන්න එපා. දැන් ඉතින් මේක වහලා ජීවිතය ගැන කල්පනා කර කර ඉන්නකොට පොඩි වෙලාවක් බඩු හරි. පෙනුමෙන් මිනිස්සු මනින්න බැරුණාට ඉතින් මේක නම් පෙනුමෙන් කියන්න පුළුවන් සුපිරි රසයි කියලා. පෙනුම පාට සුවඳ වගේම තමයි ඉතින් මේක රස. මේකත් එක්ක ඉතින් සුදු කෙකළු හාල් කිලෝ 5-10ක්වත් කන්න පුළුවන්. සෝයා මීට් ඇඟට හොඳ නැහැ අනම්මනම් කියන්න එපා. ඉතින් හැමදාම කන්නේ නැහැ නේ. සෝයා මීට් කාලා හිටියත් මැරෙනවා. නෙළුම් මල් කාලා හිටියත් දවසක මැරෙනවා.